Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්නේ ස්පයිනොසොරස් කියන ලොකු ඩයිනෝසර් ගැන. වැඩි කතා නැතුව අපි යමු ස්පයිනොසොරස් ගැන කතා කරන්න. ස්පයිනොසොරස් කියන නමේ තේරුම කටු සහිත කටුස්ස කියන එකයි. මේගොල්ලෝ මීටර් 15ක් විතර දිගයි, බර ටොන් 8ක් විතර වෙනවා. ස්පයිනොසොරස් ත්‍රිපිසාර්ඩියා කියන පවුලට අයිති වෙනවා. මේ ළඟක් වෙනකම්ම කට්ටිය හිතන් හිටියේ මේ තෙරපොඩ් ඩයිනෝසර් කෙනෙක් කියලා. ඒත් මෑතකදී හොයාගන්නවා මෙයා සුකුමයිසස් ඩයිනෝසර් වගේ ජලාශ ළඟට වෙලා මාළු එල්ලුවා කියලා. ඒ කියන්නේ මෙයා සෙමි ඇක්වැටික් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරලා තියෙනවා. මේගොල්ලන්ට කිඹුලන්ට සමාන ගති ලක්ෂණ තිබිලා තියෙනවා. ස්පයිනොසොරස්ගේ පළවෙනි පොසිල හොයාගන්නේ 1912 අර්නස්ට් ස්ට්‍රෝමන්. මේ පොසිල් ටිකත් 1944 බෝම්බකින් විනාශ වුණා. ඊට පස්සේ මිනිස්සුන්ට ස්පයිනොසොරස්ව අමතක වුණා. ඒත් ආයෙත් ස්පයිනොසොරස්ගේ පොසිල හොයාගත්තා. ඒත් තාම ස්පයිනොසොරස්ගේ සම්පූර්ණ පොසිලයක් හොයාගෙන නැහැ. උතුරු අප්‍රිකාවෙන් මෙයාගේ පොසිල හම්බ වෙලා තියෙනවා. මේගොල්ලන්ගේ පිටකොන්දේ රුවලක් වගේ ව්‍යුහය මීටර් 1යි සෙන්ටිමීටර් 650ක් විතර දිගයි. මේ රුවල තාපගති පාලනයට හා ප්‍රතිවාදීන් බිය කිරීමට උපකාරී වෙනවා. දත්වල කේතුකාකාර බව ලිස්සන සුළු ගොදුර තදින් අල්ලා ගන්න උදව් කරනවා. මේගොල්ලන්ගේ නහය හිස උඩින්ම පිහිටලා තියෙනවා. ඒ වතුරේදී හුස්ම ගන්න ලේසි වෙන්නයි. මේගොල්ලන්ගේ හිස දිග, පටු සහ උස අඩුයි. මේගොල්ලන්ගේ කකුල් ගොඩක් විශාලයි. හා පැතලි. ඉස්සරහා කකුල් වල තියෙන නියපොතු පිහිනද්දී උදව් වෙනවා.